දැන් මන්ත්‍රීවරයෙක් කියලා ගත්තාම දැන් මේගොල්ලෝ හිතන් ඉන්නවනේ මේ 8-5 ජොබ් එකක් වෙන තියෙන ඔක්කොම කරගෙන පාර්ලිමේන්තු අවසර විතරක් ඇවිල්ලා එතන ඔලුව වන්නලා බේසර තට්ටු කරලා හා කියලා බෑ කියලා ගෙදර යන එක කියලා. ඒක නෙමෙයි මන්ත්‍රීවරයෙක්ගේ නේ වැඩේ. එයා මහජන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයක් නෙමෙයි තියෙන. ඒකනේ එතුමා අපි ගම්පහ ගන්නකෝ. ගම්පහ දෙන දලවසෙන් ඡන්ද ලක්ෂ 18යි ගානක් දැන් ඕක 20 වෙනවා ඉතින්. මන්ත්‍රී දුර 19ක් කියන්නේ එක මන්ත්‍රී කෙනෙක් අඩුතරේ මිනිස්සු ලක්ෂයකට වක් කියන්න බෑනේ. අනිවාර්යයෙන්. මම කියන්නේ දල වශයෙන්. ඒතකොට එක මිනිස්සෙක් තව ලක්ෂයක වැඩ කරනකොට ඒ මිනිස්සයාගේ නිින්ද කියන දේ අත්‍යවශ්‍ය කාරණයක්. හැබැයි පැය 24කදී ඕක මේ මිනිස්සයාට කරන්න අපහසුයි. එයාගේ නිින්ද පැය 3-4කට සීමා වෙනවා. මම දැන් මේ සිද්ධියත් එක්ක කියන්නේ. ඒතකොට එතුමා ගොඩක් කරලා අපි පුද්ගලිකව දන්න මිනිස්සු බව ඇත්තටම අපි පවා වාහනේ යන ගමන් සමහරවිට විනාඩි 15-20 පොඩි නැප් එකක් දානවා නෙමෙයි දැමෙනවා. මේ මිනිස්සුන් පුරුදු වෙලා තියෙන මගේ යන ගමන් නිදියලා. දැන් මේ මිනිස්සු මේකට මගදී ඉඳක් ගන්න වෙන දැන් ඒ තරම් කාර්ය බහුලයි. ලෝකේ ඔය කියන වගේ සුඛෝපභෝගී වාහන කියලා කැටගරි කරලා තියලා තියෙන්නේ. ඒව පදින මිනිස්සු කෝටි 50කට දීලා ඒ වාහන අරන් තියෙන්නේ. ඒ ව්‍යාපාරිකයෝ ඒ තැන් වලට ඇවිල්ලා තියෙන තමන්ගේ පැය 24න් 23ක වැඩ කරලා. ඒ මිනිහා අර පැය හරිය නිදියන්නේ වාහනේ යන ගමන්. ඉතින් මේ මන්ත්‍රීවරුත් තව ලක්ෂයක් ගැන බලන්න එපා. දලවසෙන් කියන්නේ. එතකොට මේ මිනිස්සෙක් ඒ ගමන යනකොට තමයි යාගේ නිින්ද කියන මූලික අවශ්‍යතාව කවර් වෙන්නේ පැයක් දෙකක් හරි ඒ ගමන. ඉතින් මේ මිනිස්සුන්ට නිදියන්නේ වාහන පදින්නේ දෙකක් බෑ නිසාම මම පටන් ගත්තේ එතන ඉන්නේ. දෙකෙන් එකයි කරන්න පුළුවන්. දෙකම කරොත් වෙන්නේ එක්ක එයා හෝ බාහිර පාර්ශවයක් හෝ අමාරු වෙටෙනවා. ඉතින් ඒ නිසා මේ ඒක පැහැදිලි කරන්න ගිය මිනිස්සුන්ට නම් පට බැඳ ඒකට hina වෙවි ගිහිල්ලා ඔය වගේ මේ තමන්ගේ ජීවිතේ වුණත් අවධානය යොදන්න එපා. ඉතින් අපේ මහජන නියෝජිතයෙක්නේ